මිලින්ද රණසිංහ. අද අපේ ටාස්ක් එක තමයි ප්‍රොඩක්ට් අප්ඩේට් ප්‍රොසෙස් එක ඩෙවලොප් කරන එක. ඉතින් මේක කොහොමද කරන්න කියලා අපි දැන් බලමු. අපේ ප්‍රොඩක්ට් එකක් අප්ඩේට් කරන්න අපි එකටම යූසර් කෙන් ඕන කරන ඩේටා ටික ගන්න ඕනේ. ඉතින් ඒකට අපි මෙතන GUI එකක් හදලා තියෙනවා. ඉතින් GUI එකේ එකටම බොඩි එක ඇතුලේ සෙෂන් එකක් ස්ටාර්ට් කරලා තියෙනවා. ඊට පස්සේ කනෙක්ෂන් ෆයිල් එක ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඉතින් මේ ප්‍රොසෙස් එක සිද්ධ වෙන්න නම් අනිවාර්යෙන් අපි ලොග් වෙලා ඉන්න ඕනේ. යූසර් කෙනෙක් ලොග් වෙලා තියෙනවද නැද්ද කියලා තමයි preset session එකකින් අපි මෙතන බලලා තියෙන්නේ. ඉතින් යූසර් ලොග් වෙලා නම් ඉන්නේ session එකේ p කියලා එකක් සෙට් කරලා තියෙනවද කියලා බලනවා. ඉතින් මේ p කියන්නේ මොකක්ද කියලා මම ඊළඟ වීඩියෝ එකේදී කතා කරන්න. මොකද අපිට ඊළඟ වීඩියෝ එකේ තමයි සෙලර්ගේ ස්ටෝර් එක හදන්න තියෙන්නේ. ඉතින් මේ ස්ටෝර් එකේ පෙන්නන ප්‍රොඩක්ට් වල අප්ඩේට් කියන බටන් එක ක්ලික් කරපුවම තමයි මේ පේජ් එකට එන්න ඕනේ. හරි, දැන් අපි අප්ඩේට් ප්‍රොඩක්ට් එක කන්ටිනියු කරලා යමු. ඉතින් සෙෂන් එකේ p එකේ තියෙන data ටික ප්‍රොඩක්ට් data කියන variable එකට assign කරලා තියෙනවා. ඊට පස්සේ මේ page එකේ header එක විදිහට update product කියලා h2 tag එකක් දාලා තියෙනවා. ඉතින් අපේ add product එකේ GUI එක වගේම තමයි update product එකේ GUI එක. වෙනසකට තියන්නේ add product form එකේ product එකක data form එකට load කරලා නැහැ. ඒත් update product එකේ form එකට අදාළ product එකේ data ඔක්කොම ටික load කරලා තියෙනවා. ඊළඟ product title එක product data වලින් අරගෙන තියෙනවා. ඊට පස්සේ product title input එකේ value එක විදිහට ඒක assign කරලා තියෙනවා. මෙතන product එකේ condition එක check කරද්දි radio buttons දෙකෙන් එකක් click වෙලා තියෙනවා. ඉතින් අපි product data එකේ product condition ID එක අරගෙන condition කියන variable එකට එකටම assign කරලා තියෙනවා. condition කියන එක වුණොත් එහෙම අපේ brand new කියන radio button එක check වෙන්න කියලා මෙතන අපි දීලා තියෙනවා. ඒ වගේම condition එක දෙක වුණොත් එහෙම used කියන radio button එක check වෙන්න කියලා දාලා තියෙනවා. product color එක database එකෙන් search කරලා අරගෙන option එක ඇතුලේ color එක echo කරලා තියෙනවා. product quantity එක දැනට stock එකේ තියෙන product ගාන search කරලා අරගෙන මෙතන input tag එකේ දාලා තියෙන්නේ. එතකොට product එකේ price එකත් database එකෙන් search කරලා අරගෙන input tag එකේ value එක විදිහට add කරලා තියෙනවා. ඉතින් මෙතනදී අපි product එකේ cost එක disable කරලා තමයි තියෙන්නේ. ඊළඟ delivery cost එක තියෙන්නේ. ඉතින් delivery cost එකේ Colombo එකයි out of Colombo එකයි දෙකම අපි database එකෙන් search කරලා අරගෙන input එකේ value එක විදිහට assign කරලා තියෙනවා. product එකේ description එක database එකෙන් search කරලා අරගෙන text area එක ඇතුලේ දාලා තියෙනවා. ඊළඟට අපි product එක update කරද්දී update preview එකේ product එකේ images ටික load වෙලා තියෙන්න ඕනේ කලින්ම. ඉතින් අපි මෙතනදී product images කියන table එකේ product ID එක product data එකේ ID එකට සමාන වෙන rows තියනවාද කියලා check කරලා බලලා තියෙනවා. ඉතින් එහෙම තියෙනවා නම් ඒකෙන් එන result එක වෙනකම් for loop එක run කරන්න කියලා මෙතන දීලා තියෙනවා. ඊළඟට for loop එක ඇතුලේ image tag එකක් open කරලා ඒක src එක විදිහට database එකෙන් එන value එක assign කරලා තියෙනවා. ඊට පස්සේ අවසානට අපේ update product button එක තියෙනවා. හරි, දැන් අපි යමු අපේ JavaScript එක පැත්තට. ඉතින් මේ ෆන්ක්ෂන් එකේදී අප්ඩේට් වෙන data ටික විතරයි අරගෙන තියෙන්නේ. title, quantity, delivery within Colombo, delivery out of Colombo, description, image upload කියන ටික තමයි අප්ඩේට් වෙන්න දාලා තියෙන්නේ. ඉතින් අපි ඒ ටික වෙන වෙනම variables වලට assign කරලා තියෙනවා. ඊළඟට form data එකක් create කරලා ඒ form data එකට අපි assign කරගත්තේ ඒ වගේ value එක append කරලා තියෙනවා. ඉතින් අපි add product function එකේ images form එකට append කරපු විදිහටම මෙතනත් images ටික form එකට append කරලා තියෙනවා. ඊළඟට XML HTTP request එකක් හදලා මේ data ටික update product process.php file එකට යවලා තියෙනවා. ඉතින් මේ file එකේ success කියලා එක වුණොත් product update successful කියලා alert කරන්න කියලා my products කියන page එකට redirect කරලා තියෙනවා user. my products කියන file එකේ තමයි sellerගේ store එක පෙන්නන්නේ. ඉතින් මේ store එක ගැන අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරනවා. දැන් අපි යමු අපේ back end එකට. ඉතින් අපේ PHP ෆයිල් එක එකටම session එක start කරලා තියෙනවා. ඊට පස්සේ connection file එක include කරලා තියෙනවා. email කියන variable එකට session එකේ uගේ user email කියන එකේ value එක assign කරලා තියෙනවා. ඊට පස්සේ product එකේ ID එක session එකෙන්ම අපි අරන් තියෙනවා.
ඊට පස්සේ JavaScript එකෙන් පාස් කරන title quantity delivery within Colombo delivery out of Colombo description කියන ටික අරගෙන variable වලට assign කරලා තියෙනවා. ඒ වගේම අපේ product ID එකත් අපි session එකෙන් අරගෙන product ID කියන variable එකට assign කරලා තියෙනවා. ඊළඟට අපි අපේ update query එක execute කරලා තියෙනවා. ඉතින් මේ update query එකේදී update වෙන්න ඕන ටික දාලා where statement එකේ product ID එක mention කරලා තියෙනවා. ඊළඟට අපි add product process file එකේ කරා වගේම images ටික upload කරලා තියෙනවා. ඉතින් මෙතනදිත් අපි එකට files වල size එක අරගෙන length කියන variable එකට assign කරලා තියෙනවා. ඉතින් මේ length එක 3ට සමානයි හෝ උඩයි නම් සහ length එක බිඳුවට වඩා විශාලයි නම් විතරක් image ටික insert කරලා තියෙනවා. ඉතින් මෙතනදී අපි add product එකට වඩා පොඩි වෙනස්කමක් මේක කරලා තියෙනවා. ඒ තමයි අපි කලින් ඇඩ් කරපු images තියෙනවා නම් ඒ ටික delete කරන එක. මොකද අනවශ්‍ය images තියාගත්තාම අපේ server එකේ storage එක full වෙනවා විතරයි. ඉතින් ඒ නිසා අපි අනවශ්‍ය files ටික මෙතනින් delete කරලා දානවා. ඉතින් ඒක වෙන්නේ කොහොමද කියලා බලමු. ඉතින් මම කලින් කිව්වා වගේම length එක කුඩයි හෝ සමානයි 3 සහ length එක විශාලයිද 0 කියලා check කරනවා. ඊට පස්සේ allowed image extension කියන array එක දාලා allow කරලා තියෙන image extension ටික දීලා තියෙනවා. ඊට පස්සේ product images වලින් ඒ product ID එකට අදාළ images ටික load කරලා තියෙනවා. ඊට පස්සේ for loop එකක් ඇතුලේ fetch assert කරලා product image data එකේ product image path එක unlink කරලා තියෙනවා. ඉතින් මේ unlink කියන එකෙන් තමයි අපේ image එක delete වෙන්නේ. ඊට පස්සේ මේ files ටික delete කරාට පස්සේ අපේ database එකේ records වලනුත් files වල path එක save කරලා තිබ්බ rows ටික delete කරලා දානවා. ඊට පස්සේ add product එකේ වගේම for loop එකක් ඇතුලේ අපි images ටික insert කරලා තියෙනවා. ඊට පස්සේ images ටික insert වුණාට පස්සේ success කියලා echo කරලා තියෙනවා. ඉතින් image count එක 3ට වඩා වැඩි වෙලා තිබ්බොත් තමයි invalid image count කියලා echo කරන්නේ. හරි, දැන් අපි යමු අපේ update product එකේ demonstration එකක් බලන්න.